දැන් මේ යන්නේ හැම්බොක් එකක් අඳින්න. දැන් 7:45යි මට යන්න තියෙන හැම්බොක් එක අඳින ෂොප් එක ගාවට උදේ 9ට. එතකොට මට ගොඩක් වෙලාව ඉතුරු වෙලා තියෙන නිසා මම හොටෙල් එකෙන් එළියට ගිහිල්ලා උදේට මොන හරි කාලා එතනට යනවායි කියලා තමයි හිතුවේ. ඉතින් යන් මාත් එක්ක අද හැම්බොක් එකක් ඇඳලා අපේ චෝනගේ සුජාත දිගනේ ෆිල්ම් ලොකේෂන් එකත් බලලා අපි ආයෙමු. මම දැන් ආවා හැම්බොක් එක අඳින්න තැනට. මම අර ඔයගොල්ලන්ට කලින් පෙන්නුවේ කලින් තමයි කෑවේ. එතන හිටියා අජුම්ම කෙනෙක්. එයා හරි හොඳයි. මේ මාරම හොඳයි එයා. මං හිතන්නේ මේ පැත්තෙන්ද කොහෙද යන්න තියෙන්නේ. බලමු. එයා හරි හොඳයි. මම කෝෆි එකක් ගත්තා. ඒක මට බොන්න බැරි වුණා. ඊට පස්සේ මගෙන් ඇහුවා එයා මේ ටේක් අවුට් දාලා දෙන්නද කියලා. ඊට පස්සේ මේ මං කිව්වා ටේක් අවුට් එපා කියලා. ඊට පස්සේ එයා මට වතුර එකක් දුන්නා. එයා මාර හොඳයි. ඉතින් එතනින් මම කෑවා කාලා මෙන්න මේකෙන් තමයි මම අඳින්නේ හැම්බොක් එක. ඒක අරින්නේ උදේ 9ට. තාම මං හිතන්නේ ඕපන් නැහැ. කමන්නේ මම චුට්ටක් කලින් ආවා. බලමු. ගිහිල්ලා. කොරියාවෙන් තියෙන්නේ මෙලෝදියක් තේරෙන්නේ නැහැ. මේ දින ගහලා තුන්වෙනි තට්ටුවේ. ලිෆ්ට් එකක් නැද්ද? ලිෆ්ට් එකකුත් නැහැ. මේ පඩි වලින් නම් කිසිම අඩුපාඩුවක් නැහැ ළමයි. අඩිම තමයි. ලස්සනව ගහලා තියෙනවා. මෙන්න මේ තට්ටුවේ තමයි තියෙන්නේ. මම දැන් එතනට ආවා. පඩි පෙළ ටික නැගගෙන මෙන්න මේක තමයි එතන. බලමු එතනට ගිහිල්ලා මම වැඩි කරගෙන ඉන්න. මම ඇතුළට ආවා. මාව ගත්ත කලින්ම ඒක හොඳයි. ඊට පස්සේ මට ලොක් එකක් දුන්නා මගේ බඩු ටික දාගන්න. දැනට මේක දාගෙන මට දුන්නා මෙන්න මේ සයිස් එකකින්. මෙන්න මෙතනින් කැමති එකක් තෝරගන්න කියලා. දැන් මට අමාරුම එක තමයි මෙතන එකක් තෝරගන්න එක. ඉතින් බලමු වැඩි වෙලා ගන්න නැහැ. මෙන්න මේක එකක් තෝරගෙන යමු. මට හිතාගන්න බැහැ මොකද්ද මම තෝරගන්න කියලා. ලස්සන ඒවා ගොඩාක් තියෙනවා. මම දැන් ඉන්නේ පැලස් එක ගාව. අතන ඈතින් පේන එන්ට්‍රන්ස් එක. අද නම් එම ලොකුවට කට්ටිය නෑ වගේ. අර බාන්නම හරි ලස්සන කොඩි එහෙම දාලා ඒ පැත්තේ ආස හිතනවා. මට මේ හැම්බොක් එක අඳින්න ගියේ ජපන් සල්ලි වලින් 500යි. යෙන් 500යි. ඇත්තටම කිව්වොත් එන පොඩි ගාණක්. මම මේ වීඩියෝ එකේ මෙන්ෂන් කරන්නම්. ඔයගොල්ලෝ ජපාන් ඉඳන් කොරියාවේ විසිට් කරන්න ඇවිල්ලා හැම්බොක් එකක් අඳින්න හිතාගෙන ඉන්නවා නම් ඉතින් එතන හොඳයි. ඉතින් වෙන අඩුයි ලස්සන ඒවා තියෙනවා. ෆ්‍රී හම්බෙනවා. එයා එක ෆ්‍රී දෙන يعني කරනවා. ඊට පස්සේ බෑග් එකක් හම්බෙනවා. ඒ ඔක්කොම ෆ්‍රී හම්බෙනවා. වොන් 5000කට. පැය දෙකයි. පැය 4ක් ගන්නවනම් වොන් 9000යි. දවසම ගන්නවනම් වොන් 15000යි. ඒ කියන්නේ වොන් 15000ක් කියන්නේ ජපාන් සල්ලි වලින් 1500ක්. ලංකාවේ ඉඳන් අදින්න කියන්නේ එන කෙනෙක්ට නම් රියල් 3000ක් වගේ තමයි වෙන්නේ.
මෙන්න මේක තමයි පැලස් එක. ඉතින් උදේ 10ට මෙතන තියෙනවා මේ සෙරමනි එකක්. ඒ කියන්නේ ගයිඩ්ලාගේ සෙරමනි එකක්. ඒක උදේ 10ටයි දවල් 2ටයි තමයි තියෙන්නේ. ඉතින් මම උදේ 10ක බලන්න හිතාගෙන තමයි ආවේ. ඉතින් බලමු ඇතුළේ චුට්ටක් ඇවිදලා ආයි 10 වෙද්දි මෙන්න මෙතනට ආවනම් හරි. ඔයගොල්ලෝ විල හැම්බොක් එකක් අඳින්න නැත්නම් අන්න අතන තමයි ටිකට් ගන්න තියෙන්නේ. හැම්බොක් එකක් ඇන්දොත් පැලස් එක ඇතුළට යන්න ෆ්‍රී. හැම්බොක් එකක් අඳින්න නැති කෙනෙක් නම් අන්න අතනින් ටිකට් එකක් අරගෙන තමයි ඇතුළට යන්න තියෙන්නේ. සෙරමනි එකේ ජොම්බිය පටන් අරන් තියෙන්නේ. ඔයගොල්ලන්ට ඇහෙන්නේ නැති අර ඈත සද්දේ. දැන් මං එතනට දුවගෙන ගියා. මට පේන්නේ නැහැ මං කොට වැඩි කට්ටිය ඉස්සරහා පිරිලා. ඒකින්ද මම දැන් එන්ට්‍රන්ස් එකෙන් එන්ට්‍රන්ස් එක ඇතුළට ආවම දැන් මෙතනින් ඇතුළට ගිහිල්ලා බලනවා. ඒක බලන්න පුළුවන් වේද කියලා. මම ඇත්තටම ඒක බලන්නම තමයි අද ආවේ. මෙතන ලයින්ස් දෙකක් තියෙනවා. මේ දකුණු අත පැත්තෙන් තියෙන ටිකට් තරයි යන අයට හැම්බොක් ඇඳහම මෙන්න මේ ලයින් එකෙන් යන්න පුළුවන්. මම නිකන් ජෝසන් වල ඉන්නා වගේ හැදීමක් තමයි. දැනුත් මොකද්ද මන් දෙකක් පටන් ගන්න යන්නේ. මම හරියට මෙතනට එද්දිම එක පටන් ගන්නවා. පුදුම සෙනගක් ඉන්නේ. ඔක්කොම ලස්සන හැම්බොක් ඇඳලා බලන්න ගෲප් පිටින් ආයි දවසක එනවා. මගේ හැම්බොක් එක ගාවට යන්න ඕනේ. ආයි මේක දෙන්න මට පැය 2යි දුන්නේ 11යි 6ට. දැන් ඇත්තටම වෙලාව 11යි.
කමන්න නැහැ මම තව පැය දෙකකට ඒක දික් කරගන්නවා. මොකද මම පැය දෙකක් නම් තව ඉන්නේ නැහැ. ඒ වුණාට මේ මට කලබලේ යන්න බෑ. තව යෙන් 400ක් වගේ වැඩි වෙන්නේ. ඉතින් ඒක අවුලක් නෑ. තා චුට්ටක් කියලා ඉඳලම යනවා කියලා හිතුවා. මෙතන මොකක් හරි දැන් ආයි සෙරමනි එකක් තියෙනවා. ඒකත් බලලා යනවා. 고객 여러분, 그럼 지금부터 광화문 하수 의식을 시작하겠습니다. Ladies and gentlemen, we will now begin the guard duty performance. 现在开始进行东华门守卫仪式。ただいまよりカウカ分の守衛儀式を始めます。 고객 여러분, 지금 20자를 속으로 하수리 광화문의 월대로 향해 행진하고 있습니다. The guards are now marching for the duty change, guided by the commander of gate guards on both sides. 各位游客，请看东华门月台，在两侧守门将的指挥下，守门军正在列队行进，进行执行交接军礼。両守門ジャンがお互いの身元を確認した後、軍令を交わします。 강직 타석과 의뢰 타석이 20명의 명을 받고 정단을 받기 위해 광화문의 월대로 우열하게 됩니다. The gate guards are now forming military formations to carry out the military inspection. 守门军听从指挥官的军令，正各就各位前往接受指挥官的检查。守門軍が指揮官に点検されるために各自の位置に並びます。 学生たちは勤務に入る前に兵士たちの衣装や武器、身元を確認するなど厳格な手続きを行いました。現在はその様子を再現しています。スムン軍と写真撮影をする際はスムン軍の衣装にお手を触れたり快感を与えるような行為はご遠慮くださいますようお願いいたします。 यार एक फोटो ගන්න පුළුවන්. फोटो පොඩි වටනවම. ඒකත් ෆොටෝ එකක් ගන්න පුළුවන්.軍が主管するこの行事はキョンボックンの定休日である。 ඔන්න ඉතින් ඔය විදිහට තමයි මම කොරියාවේ හිටපු 4 වෙනි දවසේ උදේ ගෙවුනේ. ඉතින් මම හැම්බොක් එක ආයි රෙන්ටල් ෂොප් එකටම දීලා මම යන්න පිටත් වුණා. මගේ ඊළඟ ලොකේෂන් එක බලන්න. ඉතින් ඒකේ vlog එක මම ඊළඟට ඔයගොල්ලොත් එක්ක share කරගන්නම් ඊට පස්සේ vlog එකේ. එහෙනම් මගේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ ඔක්කොටම thank you very much. මම ආයි අලුත් vlog එකකින් එනකම් පරිස්සමෙන් ඉන්න.